ඔයාලා කවදාද හිතලා තියෙනවද මානව වර්ගයක් විදිහට අපි කොහොමද මේ අද ඉන්න විදිහට මේ ලෝකේ රජ වුණේ කියලා? ඇයි අනිත් සත්තුන්ට බැරි වුණේ අපි වගේ නගර හදන්න, ඉන්ටර්නෙට් හදන්න? එහෙම නැත්නම් හඳට යන්න. අපි අද හදන්නේ මේක ටිකක් දීර්ඝව කතා කරන්න. මේ කතන්දරය ඔයාලට කියන්න මම පාදක කරගන්නේ ඊශ්‍රායල් ජාතික ඉතිහාසඥයෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ජෙරුසලමේ හීබ්‍රු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණ යුවල් නොවා හරාරි කියන ලෝක ප්‍රකට කතෘවරයා ලියපු පොත් පෙළක්. ඒ අතරින් මම මුලින්ම තෝරගත්තේ Sapiens A Brief History of Humankind කියන පොත. මේ පොත මම කියපු රසවත්ම වගේම පරාසයක දැනුම අන්තර්ගත දැනුම් කෝෂ්ඨාගාරයක් කිව්වොත් නිවැරදියි. මේ පොතේ හැම පිටුවකම තියෙන කරුණු ඉතා විශාල ප්‍රමාණයක් මේවයි කෙටි වීඩියෝකින් විස්තර කරන්න අමාරුයි. ඒ නිසා මම මේ කතන්දරය කොටස් කීපයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සංජානනයේ විප්ලවය. එහෙමත් නැත්නම් The Cognitive Revolution. මේක තමයි අපි කතාවේ ආරම්භය. දන්නවද මීට අවුරුදු ලක්ෂ 2කට විතර කලින් අපි මහ පොළොවේ ජීවත් වුණු අනිත් සතු වගේමයි. කොටිම කිව්වොත් අපිත් නිකන් වැදගත්ම කරන්නේ නැති සතෙක් විතරයි. ඒ කාලේ අපිත් එක්ක අපිට වඩා හුඟක් ශක්තිමත් මානව වර්ග මේ ලෝකේ ජීවත් වුණා. අපිට මේක ටිකක් එකපාරම තේරුම් ගන්න අමාරුයි. මොකද වෙනත් මානව වර්ගයක් අපි අහිංද කරලා නැති හින්දා. හැබැයි කල්පනා කරලා බැලුවොත් ඔයාලට තේරෙයි සත්ත්ව ලෝකේ මේ සිද්ධිය ඒ තරම් දුර්ලභ නෑ කියලා. උදාහරණයක් විදිහට බලල් කුලේ සත්තු ගත්තොත් වනයේ ජීවත් වෙන බිලාල කුලේ සත්තු වර්ගම 40කට වඩා ජීවත් වෙනවා. ඔයාලා අහලා ඇති නියන්ඩර්තාල්වරු ගැන. ඒ අය යුරෝපයේ හිටිය අපිට වඩා හුඟක් හැඩි දැඩි ලොකු මොලයක් තිබුණ මිනිස්සු. ඒ වගේම ආසියාවේ හිටිය හෝමෝ ඉරෙක්ටස් කියන මානව වර්ගයක්. ඒ අය මහ පොළොවේ අවුරුදු මිලියන 2ක් විතර ජීවත් වුණා. ඒක තමයි මොකක් හරි මානව වර්ගයක් අතරින් මිහිපිට වැඩිම කාලයක් ජීවත් වෙච්ච මානව වර්ගය උනේ. ඒක අතරම ලොකු වාර්තාවක්. මීට අවුරුදු මිලියන 2.5කට විතර කලින් දකුණු අප්‍රිකාවේ ඔස්ට්‍රලොපීතිකස් නැත්නම් දකුණු වානරයින් විදිහට හඳුන්වන වානර විශේෂයකින් මුල්ම මානවයින් විදිහට පරිණාම වුණා කියලා විශ්වාස කරනවා. එතනින් තවත් අවුරුදු ලක්ෂ 5කට විතර පස්සේ මේ මානවයින්ගෙන් කොටසක් උතුරු අප්‍රිකාවට, ආසියාවට වගේම යුරෝපයටත් සංක්‍රමණය වුණා. මේ අයට විවිධ පරිසරයන්ගේ ජීවත් වෙන්න සිද්ධ වුණ නිසා එයාලා විවිධ ආකාරවලට පරිණාමය වුණා. යුරෝපයේ සහ බටහිර අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වුණු මානවයින් ශීතල පරිසරයට ඔරොත්තු දෙන්න ශරීරයෙන් ශක්තිමත් සහ විශාලව වැඩෙනකොට තවත් කොටසක් ඉන්දුනීසියාව ආශ්‍රිත වනාන්තරවල ඊට වඩා කුරු මිටි මානවයින් විදිහට පරිණාමය වුණා. අපි හිතාගෙන ඉන්නවා හෝමෝ ඉරෙක්ටස්ගෙන් නියන්ඩර්තාල්වරුන්ගෙන් සේපියන්ස්ලා විදිහට මේක රේඛීය කාලරාමවකට පරිණාමය වුණා කියලා. නමුත් පහුගිය අවුරුදු 10,000කට විතර කලින් මේ මහ පොළොව මත මානව වර්ග බොහෝ ගණනක් එකවර ජීවත් වුණා. ඒ මොනවා වුණා? අන්තිම නිතුරුනේ අපි විතරයි. ඇයි ඒ? අපි ඊගන් හොල බලමු. අපේ මොළය අනිත් සත්තුන්ට වඩා ලොකුයි. ඔව් ඒක ඇත්ත. ඒත් ලොකු මොළයක් තියෙන එක ඒ තරම්ම ලොකු කරදරයක්. මොකද විවේක වේලාවකදී පවා අපේ ඇඟේ තියෙන සම්පූර්ණ ශක්තියෙන් 25%ක්ම වැය වෙන්නේ මේ මොළේ නඩත්තු කරන්න. අනිත් සත්තුන්ගේ ඒ අගේ 8%ක් විතර. අපේ මොළය දියුණු කර ගැනීම වෙනුවෙන් ආදි මානවයන් ලොකු කැපකිරීමක් කරා. මුලින්ම ඒ අයට ලොකු වෙලාවක් කෑම හොයන්න සිද්ධ වුණා. ඒ වගේම අපේ මාංශ පේශී වලට සැපෙන ශක්තිය අඩු කරලා ඒ ශක්තිය මොළයට ලබා දීම නිසා අපේ මාංශ පේශීන් සැලකිතු ප්‍රමාණයක් දුර්වල වුණා. ඒක හරියට ආණ්ඩුවක් ආරක්ෂක වියදම් කපලා ඒ වෙනුවට අධ්‍යාපනයට යොදවනවා වගේ වැඩක්. මේ නිසා අපිට දරුණු සත්‍යයක සටන් කරලා දිනන්න බැරි වුණත් මොළේ පාවිච්චි කරලා දිනන එක නම් සරල පහසු දෙයක් වුණා. ඒ වගේම අපි කකුල් 4න් ඇවිද හිටපු කාලේ එක් අවස්ථාවක අපිට කකුල් දෙකකින් හිට ගන්න සිද්ධ වුණා. සවාන තනබිම් වල ගමන් කරනකොට කොන්ද උස්සලා ඉස්සරහා බලන එක ආරක්ෂාවට ඉතාම වැදගත් වුණා. ඒ නිසා අපි දෙපයින් හිට ගන්න පුරුදු වුණා. ඒකෙන් පස්සේ අපේ අත් දෙක සංචලන නිදහස් වුණා වගේම ඊට වඩා ක්‍රියේටිව් දේවල් වලට යොදා ගන්නත් පුළුවන් වුණා. හැබැයි ඒ වගේම දෙපයින් නැවිදීම නිසා අපිට අවාසි කිහිපයකුත් සිද්ධ වුණා. පළවෙනි එක තමයි විශාල බරක් සහිත හිස් කබලක් සිරස් අතර ඔසවගෙන යන්න උන නිසා ඇති වුණ බෙල්ලේ සහ කොන්දේ ගැක්කුම. බොහෝ මානවීන් මේ කොන්දේ ගැක්කුමෙන් සහ බෙල්ලේ ගැක්කුමෙන් පීඩා විඳිනවා. ඊට අමතරව දෙපයින් නැවිදිනකොට විශාල ලෙස පළල් උකුලක් කියන්නේ කරදරකාරී දෙයක්. ඒ නිසා උකුල පටු වුණා. ඒකෙන් විශේෂයෙන්ම කාන්තාවන්ගේ බර්ත් කැනල් එක පටු වුණා. මේ නිසා දරු ප්‍රසූතිය අනිත් සත්තුන්ට සාපේක්ෂව ඊටාම වේදනාකාරී වුණා වගේම නොමේරු දරුවපත් සිද්ධ වෙන්නත් බලපෑවා. අනික් හැම සතෙක්ම
ඉපදුන ගමන් ඇවිදිද්දි කෑම හොයාගනිද්දි අපිට විතරක් එහෙම කරන්න බැරි වෙන්න හේතු උනේ මේ නොමේරු ලදරුවන් ලෙස ඉපදීමේ අවුල. හැබැයි ඒකෙන් වාසි රසක් සිද්ධ වුණා. අනික් සත්තුන්ට වගේ නෙවෙයි අපේ දරුවන්ට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. මොකද අනික් සත්තු ඉපදෙන්නෙම දැනගත යුතු සියල්ල කලින්ම දැනගෙන ප්‍රෝග්‍රෑම් වෙලා. හැබැයි අපි එහෙම නැහැ. ඒ නිසා අපේ ළමයින්ට එදිනෙදා කෑම හොයා ගන්නවට අමතරව ලෝකය ගැන, තාක්ෂණය ගැන, සංස්කෘතිය ගැන අපිට උගන්වන්න පුළුවන් වුණා. අපිව අනිත් සත්තුන්ගෙන් වෙන් කරපු තව දෙයක් තමයි ගින්දර කියන්නේ. අවුරුදු ලක්ෂ 3කට විතර කලින් ඉඳන් අපි දිනපතා ගින්දර පාවිච්චි කරා. මේ ගින්දර නිසා අපිට කෑම උයන්න පුළුවන් වුණා. උයපු කෑම හපන්න ලේසි. ඒ වගේම ඉක්මනින් දිරවනවා. මේ නිසා අපේ බඩවැල් සෑහෙන තරමක් කොට වුණා. ඒ ඉතිරි වුණ ශක්තිය අපේ මොළේ දියුණු කරගන්න උදව් වුණා. දැන් අපි යමු වැදගත්ම තැනකට. මීට අවුරුදු 70000කට විතර කලින් මොකක් හරි පුදුම දෙයක් සිද්ධ වුණා. සේපියන්ස්ලාගේ මොළේ ඇතුලේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා. හරාරි මේකට කියන්නේ දැනුමේ වෘක්ෂය නැමැති විකෘතිය. එහෙමත් නැත්නම් tree of knowledge mutation කියලා. මේ වෙනස නිසා අපට ලැබුණු ලොකුම දේ තමයි අපේ 아무තු භාෂාව. සත්තුන්ටත් භාෂාවක් තියෙනවා. වඳුරෙක්ට පුළුවන් පරිස්සම් වෙන්න සිංහෙක් කියලා කෑ ගහන්න. ඒත් සේපියන්ස්ලට පුළුවන් වුණා ඊට වඩා එහාට යන්න. අපිට පුළුවන් වුණා විස්තර කරන්න. අද උදේ ගංගායිනේ මම සිංහෙක් දැක්කා. ඌ මීහරකෙක් පස්සේ පන්නනවා කියලා අපේ යාළුවාට විස්තර සහිතව කියන්න අපිට පුළුවන් වුණා. මේ නිසා අපිට කණ්ඩායමක් විදිහට එකතු වෙලා දඩයම් කරන්න පහසු වුණා. තවත් ඉතාම වැදගත් දෙයක් තමයි ඕපදූප කියන්නේ. අපි හිතන්නේ ඕපදූප කියන්නේ නරක දෙයක්, කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා වුණාට. ඉතිහාසඥයෝ කියනවා ඕපදූප තමයි අපේ සමාජයේ එකතු කරලා තිබ්බේ කියලා. කාවද විශ්වාස කරන්න පුළුවන්, කවුද අනතුරුදායක කියලා දැනගන්න මේ කතා බහ උදව් වුණා. මේ ඕපදූප නිසා අපිට පුද්ගලයන් 150ක විතර ස්ථාවර විශාල කණ්ඩායම් හදාගන්න පුළුවන් වුණා. මේක ඉතාම වැදගත් කාරණයක්. මොකද සේපියන්ස්ලා හැරුණකොට අනිත් සත්තුන්ට මේ වගේ ලොකු කණ්ඩායම් නඩත්තු කරන එක ඉතාම අසීරු දෙයක් වුණා. විශේෂයෙන්ම කණ්ඩායම 150කටත් වඩා වැඩි වෙනකොට ඒ කණ්ඩායම තවත් කුඩා කණ්ඩායම් කීපයකට බෙදිලා විසිරලා ගියා. හැබැයි මේ හැම දෙයකටමත් වඩා වැදගත්ම දෙයක් තමයි මවාගත්ත යථාර්ථයන්. නැත්තම් ඉමෑජින් රියැලිටිස් කියලා කියන්නේ. මේක තමයි සේපියන්ස්ලා ලෝකේ ආක්‍රමණය කරන්න පාවිච්චි කරපු රහස් ආයුධය. අපිට පුළුවන් ඇත්තටම නැති දේවල් ගැන විශ්වාස කරන්න. උදාහරණයක් බලමු. වඳුරෙක්ට කෙසෙල් ගෙඩියක් දීලා ඌව රවට්ටන්න බෑ. උඹට මේකම දුන්නොත්. මැරුණාට පස්සේ වඳුරු දිව්‍ය ලෝකෙ ගිහින් අප්‍රමාණ කෙසෙල් ගොඩක් කන්න පුළුවන් කියලා. වඳුරා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒත් මිනිස්සු ඕනෑම මවාගත කතාවක් විශ්වාස කරනවා. දෙවිවරු, ආගම්, ජාතීන්, නීතිය, මානව හිමිකම්, සල්ලි මේ කිසිම දෙයක් සබාධාමේ හැබෑවටම නැහැ. ගඟක් ගහක් වගේ මේවා අපිට අල්ලන්න බෑ. මේවා තියෙන්නේ අපේ මනසේ විතරයි. මේ විදිහට ලක්ෂ ගාණක් මිනිස්සු එකම කතාවක් විශ්වාස කරනකොට ඒ අයට පුළුවන් නා ඊටාම සාර්ථක එකතු වෙලා වැඩ කරන්න. නියන්ඩතාල්වරුන්ට බැරි වුණේ අන්න ඒකයි. ඒ අය ශක්තිමත් වුණාට ඒ අයට පුළුවන් මේ දන්න අඳුරන බිරිසක් එක්ක වැඩ කරන්න විතරයි. ඊගාවට අපි බලමු දඩයක්කාර යුගයේ මිනිසුන්ගේ ජීවිතය කොයි වගේද කියලා. අපි හිතන්නේ ඒ කාලේ මිනිස්සු හරිම අසරණයි, හැමදාම බයෙන් හිටියේ කියලා. ඒත් ඒක එහෙමම නෑ. ඒ කාලේ හිටපු දඩයක්කාරයෝ කියන්නේ ඇත්තටම මුල්ම ධනවත්ම සමාජයට. ඇයි? මොකද ඒ අයට අද අපිට වගේ දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න සිද්ධ වුණේ නෑ. දවසට පැය 4ක් 5ක් දඩයම් කරාම පළතුරු නෙලා ගත්තම ඒ අයට හොඳටම ප්‍රමාණවත්. අනිත් ඉතුරු වෙන වෙලාව ඒ අයට සින්දු කියමින් කතා කරමින් සතුටින් ගත කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ අයගේ කෑම වේල හරිම පෝෂදායී වුණා. නොඑක් පැලෑටි වර්ග, පළතුරු වර්ග, මස් වර්ග 100 ගාණක් ඒ අය කෑවා. ඒ නිසා ඒ අය හරිම නිරෝගී වුණා. ඒ වගේම ඒ අය ගස්, ගල්, සත්තු හැමෝටම පණ තියනවා කියලා විශ්වාස කරා. හැමෝටම හැංගීම් තියනවා කියලා ඒ අය විශ්වාස කරා. ලෝකයේ මිනිස්සු වටේ විතරක් කැරකෙනවා කියලා ඒ අය හිතුවේ නෑ. ඒකට කියන්නේ සර්ව චේතනවාදය නැත්නම් ඇනිමිසම් කියලා. හැබැයි ජීවිතේ ලේසි වුණේ නෑ. කෑම නැති කාලවල් ආවා. ලෙඩ වුණාම හෝ වයසට ගියාම සමහර ගෝත්‍රිකයෝ ඒ අය දාලා ගියා. ඒත් පොදුවේ ගත්තම සේපියන්ස්ලා ලෝකේ පුරාම ඊටාම දක්ෂ විදිහට පැතිරුණා. අපි හිතන්නේ පරිසරය විනාශ කරන්න පටන් ගත්තේ නූතන යුගයේ කර්මාන්තශාලා හදපු නිසා කියලානේ. ඒත් ඇත්ත කතාව නම් සේපියන්ස්ලා කියන්නේ මුල ඉඳලම එන්වයරන්මන්ට් කිලර්ස්ලා. මීට අවුරුදු 45000කට විතර කලින් අපි ඕස්ට්‍රේලියාවට ගියා. ඒ ගිය ගමන් අපි කළේ මොකක්ද? කිලෝ 200ක් විතර බර මහා කැංගරුවෝ, මාසුපියල් ලයන්ස් වගේ විශාල යෝධ සත්තු වඳ කරලා දැම්මා. අපි ඇමරිකාවට ගියෙත් ඒ වගේමයි. මීට අවුරුදු 16000කට විතර කලින් අපි ඇමරිකාවට යනකොට ඒ මැමත්ස්ලා, ජයන්ට් ග්‍රවුන්ඩ් ස්ලොත්ස්ලා වගේ සත්තු හිටියා.
අපි ගිහින් අවුරුදු 2000ක් යනකොට ඒ හැමෝම වඳ වෙලා ගියා. ඉතින් ඔන්න ඔහොමයි අපි ආරම්භය සිද්ධ වුණේ. මේ ප්‍රජානන විප්ලවය නිසා අපිට භාෂාවක් ලැබුණා. ඒ භාෂාව හරහා අපි මවාගත් කතා විශ්වාස කරා. ඒ මවාගත් කතා තමයි අපි එකතු වෙලා මුළු ලෝකෙම අපේ යටතට ගත්තේ. හැබැයි මේක ආරම්භය විතරයි. අපිට මේ ගැන තව කතා කරන්න තියෙනවා. ඊළඟට එනවා කෘෂිකාර්මික විප්ලවයට. ඒක අපේ ජීවිතේ තවත් වෙනස් කළා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. අද වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.